තමන්ට අවශ්‍ය කරන පණිවිඩය ඒ තමන් කතා කරන ඒ කණ්ඩායමට පහදා දෙන්නට. මේ කණ්ඩායම නිකන් ඉතාමත් සාමාන්‍ය ජනතාවක් නෙමෙයි. මේ කණ්ඩායම ඇවිල්ලා ශුද්ධ වචනේ පිළිබඳව, තෝරා එක පිළිබඳව, මොසෙස්ගේ පොත් අපි කියවති පංච පුස්තකය කියලා මෙව පිළිබඳව ලොකු අවබෝධයක් තිබිච්ච කාණ්ඩයක්. එතකොට මේ කාණ්ඩයට මේ ස්වාමින් වහන්සේ ගැලවුම් කරවානෝ කියන දේ පහදලා දෙන්නට ජුවාම් ඉතාමත් ලස්සන ඒ වගේම බරපතල සංකේත පාවිච්චි කරනවා. මේ බෙත්සෙදා කියන මේ පොකුණත් ඒ වගේම මේ කතන්දරයත් ඒ වගේ පාවිච්චි කරන අවස්ථාවක්. බෙත්සෙදා කියන වචනේ තේරුම දයාවේ නිවහන, the house of mercy. එතකොට මේ දයාවේ නිවහන කියන තැන අපි මේ වචනය තුල පවසනවා බැටළු දොරටුව ගාවින් යවම හම්බ වෙන පොකුණ. එතකොට මේ බෙත්සෙදා කියන වචනේ තේරුම සමිඳුන්ගේම නැත්නම් දයාවේ නිවහන. එතකොට මේ ජලය පවිත්‍රදායක ජලයක් කියලා ඕන් විශ්වාස කෙරුවා. එතන විශේෂ කාරණාව සඳහන් කරනවා මේ පොකුණ වටේ පෝචර්ස් කියලා කියනවා. එහෙම නැත්නම් මිනිසුන්ට ඉන්නට සලස්සපු සකසපු තැන් පහක් පිළිබඳව සඳහන් කරනවා. මේක ශුද්ධ ඇක්වයිනස් මුනිතුමා කියනවා මේ දයාවේ නිවස ස්වාමින් වහන්සේගේ දයාව ලබා ගන්නට මේ තනා තිබෙන මේ තැන් පහ හරියට තෝරා එක වගේ. මොසෙස්ගේ ඒ පොත් පහ වගේ. ඒ පොත් පහ තුල ස්වාමින් වහන්සේගේ වචනයෙන් මිනිසුන්ව ගෙන්නගෙන තිබෙනවා. මිනිසුන්ට නිවැරදි ජීවිත ක්‍රමයක් ජීවත් වෙන හැටි කියලා දීලා තිබෙනවා. එතකොට ධර්මිෂ්ඨ ජීවිතයකට ආරාධනා කරලා තිබෙනවා. එතකොට මේ ජනතාව මේ ධර්මිෂ්ඨ ජීවිතයට පැමිණිලා තිබෙනවා. හැබැයි ඒ ආරාධනා කරපු ඒ ධර්මිෂ්ඨ භාවයේ තුල ඔවුන්ගේ ජීවිතයන් වලට අවශ්‍ය කරන පරිපූර්ණ සුවය ඔවුන්ට නැහැ. එතකොට ඒ සුවය ලබා දෙන්නේ වරප්‍රසාද, දේව වරප්‍රසාද කරන කොටගෙනයි. ඒකයි දේව දූතයෙකු ඇවිල්ලා මේ පොකුණ කලබෝනා කියන බොහොම අපි කියනවා ඩිවයින් දේවත්වයෙන් පිරිච්ච සංකේතයක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෝසෙස්ගේ මේ පංච පුස්තකයේ මේ පොත් පහෙන් ව්‍යවස්ථාවලිය තුල මිනිසුන්ට ආරාධනා කරලා තියෙනවා ස්වාමින් වහන්සේ වෙතට එන්නට. ඒ ස්වාමින් වහන්සේව හමු වෙන්නට. ස්වාමින් වහන්සේ තුල ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නට. හැබැයි ස්වාමින් වහන්සේ තුලයි ඔවුන්ගේ ජීවිතයන් වලට පූර්ණ සුවය ලැබෙන්නේ. එතකොට මේ පූර්ණ සුවය බලාපොරොත්තුෙන් එහෙම නැත්නම් මේ සුවය බලාපොරොත්තුෙන් මෙතන පුද්ගලයෙක්ව තබලා තියෙනවා අවුරුදු 38ක් මේ පොකුණට බැහැලා සුවය ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් හිටපු අංශභාග රෝගී පුද්ගලයෙකු. එතකොට මේ පුද්ගලයා අවුරුදු 38ක් මෙතනට වෙලා මේ ස්ථානයේ මේ ස්නානය කරන්නට එහෙම නැත්නම් ජලයට බහින්නට බලාපොරොත්තු වෙන ඉදීම පාලුකරේදී අවුරුදු 40ක ගමනට සමාන කරලා තිබෙනවා. එතකොට මේ ගමනේදී මේ මිනිසුන් ධර්මිෂ්ඨකම තුල ස්වාමින් වහන්සේ ගොඩ නැගුවා. ව්‍යවස්ථාවලිය තුල හික්මීමක් ඇති ජනතාවක් විදිහට ගොඩ නැගුවා. හැබැයි ගැලවීම තිබෙන්නේ සමිඳානන් වහන්සේ තුල. එතුමාණන්ගේ නුයි මේ ගැලවීම ගලන්නේ. ප්‍රේමතනි මේ සුදු සුභාරංචිය එක අපි ගලපද්දී අද අපේ මෙනෙහි කිරීම අපිට වැදගත් කාරණා දෙකක් තිබෙනවා. එකක් අපි දන්නවද අපේ ජීවිතේට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා. අපි දන්නවද අපේ ජීවිතයන් වලට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා. හිතන්න මේ මිනිස්සයා අවුරුදු 38ක් මේ පොකුණක් ගාමට වෙලා ඉන්නවා Tamante සුවය බලාපොරොත්තු වෙයි. ඒ අවුරුදු 38ේදීම ඔහු අසාර්ථක වෙලා තිබෙනවා. ඒ අවුරුදු 38ේම ඔහු බලාපොරොත්තු වෙච්ච විදිහට දේවල් සිද්ධ වෙලා නැහැ. එතකොට මේ මිනිස්සයා තමන්ගේ ජීවිතයේ අපි හරියට කල්පනා කළොත් තමන්ගේ ජීවිත කාලයම සුවය බලාපොරොත්තුෙන් එක තැනකට වෙලා ඉඳලා තියෙනවා. ඒතකොට ඔහුගේ ජීවිතේ ගත වෙලා තිබෙන්නෙම එකම කාරණාවක් එක්ක. එතකොට මේ අවුරුදු 38ක් නොලැබිච්ච දේ එක පුද්ගලයෙකු ඇවිල්ලා අහනවා ඔබට සුව වෙන්න අවශ්‍යද? ඔබට සුව වෙන්න අවශ්‍යයිද? ඒ පුද්ගලයාගේ පිළිතුර මොකද්ද? දැන් අවුරුදු 38ක් මම සුවය බලාපොරොත්තුෙන් පොකුණක් ගාවට වෙලා ඉන්නවා. ඒකට ඒ ජලයට වැස්සම මට සුවය ලැබෙයිවි කියන බලාපොරොත්තුෙන්. ඒතර පුද්ගලයෙකු ඇවිල්ලා අහනවා ඔබට සුවයද ඕන කියලා. මොහු කියනවා
මාව මේ පොකුණට දාන්න කවුරුවක්වත් නැහැ. මම බඩගාගෙන මෙතනට යද්දී වෙන කවුරු හරි බැහැලා ඒ සුවය අරගෙන යනවා. අවුරුදු 30ට මම මෙතනට වෙලා නිකාන් කාලේ නාස්ති කරනවා. එහෙම නැත්නම් නිකාන් ඉන්නවා. මට තාම සුවයක් නැහැ. හිතන්න ප්‍රේමන්තේනි. ඔහු එතන ඉදීමේ අරමුණ සුවය. හැබැයි ඔහුගේ සුවය ඕනද කියලා ඇහුවම ඔහු වටපිටාවේ තිබෙන කාරණා ටිකක් කල්පනා කරනවා. අද අපේ ජීවිතයන් වලත් ඇත්තටම අපේ ජීවිතයන් වල අරමුණ අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකද්ද කියන දේ කල්පනා කරලා බලන්න අපිට අමතක වෙලා. ඒ වෙනුවට අපි වටපිටාව ලස්සන කරගන්නට උත්සාහ කරනවා. වටපිටාවේ අයිසිං එක ගැන තමයි අපි දැන් කල්පනා කර ඉන්නේ. හිතන ජීවිතයේ ඇත්තටම අරමුණ සතුටින් සැනසීමෙන් ඉන්න එක නෙමෙයිද? ජීවිතයේ ඇත්තටම අරමුණ අපිට අවශ්‍ය සැනසීමෙන් සතුටින් ජීවත් වෙන එක නෙමෙයිද? අදේ සැනසීම සතුට අපේ ජීවිතයෙන් වලට අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි උත්තරයක් දීලා තිනවා. මම ආවේ ඔබට ජීවනය දෙන්න. ඒ ජීවනය වඩා වැඩියෙන් දෙන්නට. කවුරු හරි කෙනෙක් මන් තුළ ජීවත් වෙනවා නම් ඔහුට ඒ සදාතනික ජීවනය ලැබෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දුවක් දීලා තිනවා මම ආවේ ඔබට ඒ ජීවනය දෙන්න. මනුෂ්‍යයන් විදිහට ඔබ බලාපොරොත්තු වෙන ඒ සැනසීම සතුට ප්‍රීතිය ලබා දෙන්නයි මං ආවේ. හැබැයි අද අපි මොකද වෙලා තියෙන්නේ අපිට? අද අපි ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනුවේදී අපි අපේ ජීවිතෙන් වල සතුටද හොයන්නේ? අපේ ජීවිතෙන් වල සැනසීමද හොයන්නේ? අපි වටපිටාවේ කියන කාරණානේ අරයට වගේ මට නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මංගාව තිබිච්ච දේවල් උදුරගත්තා. අරගොල්ලෝ මට අයිති වෙලා තිබිච්ච දේවල් ඒගොල්ලෝ අයිති කරගත්තා. නැත්නම් මාව විශ්වාස කරපු මිනිස්සයා ඒ මිනිස්සයා මාව දාලා ගියා. ප්‍රේමතිනි මොනවද ඔබට අවශ්‍ය? ස්වාමීන් වහන්සේ අහනවා ඔබට ජීවනයේද අවශ්‍ය? ඔබට සතුටද අවශ්‍ය? සැනසීමද අවශ්‍ය? ඒක තියෙන්නේ මංගාව. අර පුද්ගලයාට වගේ අද අපිට අපි එකම තැන පල් වෙලා අද අපිට අමතකයි අපේ ජීවිතයන් වලට මොනවද අවශ්‍ය කියලා. අපේ ජීවිතේ වල අපිට දැන් කුඩුත්තුකමක් එක්ක තියෙන්නේ. අරයට තියෙනවා මෙයාට නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන විදිහට මට ඉන්නට බෑ. අවශ්‍ය මොකද්ද ඔබට? මේ ධර්මයේ තුල ඔබ හොයන්නේ මොකද්ද ඇත්තටම? ඔබ දිව්‍ය පූජාවකට හරි යාචාමයකට හරි සහභාගී වෙලා ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ස්වාමීන් වහන්සේ ඒ අංශභාග රෝගියාගෙන් අහපු දෙයිම අද ඔබගෙනුත් මගෙනුත් අහනවා. ඔබට අවශ්‍ය සුවයද? ඔබට අවශ්‍ය සැනසීමද? අපි ඒකට දෙන උත්තරේ මොකද්ද ප්‍රේමාන්තේනි? අපි සමහර වෙලාවට මේ පුද්ගලයා වගේම අපේ තුවාලත් එක්කම අපි එතන ජීවත් වෙන්නට දැන් පුරුදු වෙලා. අපේ තුවාලත් එක්කම අපි එතන ජීවත් වෙන්න පුරුදු වෙලා. සමහරවිට අපේ පාපයත් එක්ක අපි ජීවත් වෙන්න දැන් පුරුදු වෙලා. අපි දැන් ඒක අපිට සාමාන්‍ය දේ වෙලා. අපේ ජීවිතයන් වල සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙලා ඒක. දැන් අපිට ඒක වෙනසක් නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේ මගෙන් ඇහුවම මට මොනවද අවශ්‍ය කියලා මට දැන් අමතකයි ඇත්තටම මට මොනවද අවශ්‍ය කියලා. මට දැන් අර තුවාලෙත් එක්ක ජීවත් වෙලා ඒක දැන් අති සාමාන්‍ය වෙලා මම මේ වටපිටාවේ තියෙන ආර්යා මාත් එක්ක තරහයි මම යත් එක්ක තරහයි අරගොල්ලන්ට තියෙනවා මට නැහැ මට ඊරිසියයි අරවා මේවා කතන්දර ඔක්කොම ටික මොනවද ඔබට අවශ්‍ය? දෙවෙනියට ප්‍රේමාන්තේනි හිතන්න අවුරුදු 38ක් පැදුරක ඉඳගෙන සුවයක් බලාපොරොත්තු වෙන හිටපු මිනිස්සෙක්ට ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ඔබ සුවපත් කරනවා කියලා. ඒ සුවය හම්බ වෙලා ඒ මිනිහා තමන්ගේ හෙවණැල්ල වගේ මෙච්චර කල් තිබිච්ච තමන්ගේ මෙට්ටිය හරි මොකක් හරි පැදුර හරි අරගෙන දැන් යනවා. ප්‍රේමතිනි වටපිටාවේ ඉන්න මිනිස්සු අත්පොලසන් නාද දෙන්නට අවශ්‍යයිනේ. හිතන්න අවුරුදු 30ක් උත්සාහ කරලා එමියට හරි ගිහිල්ලා දැන් සතුටු වෙනවා වෙනුවට මොකද්ද වටපිටාවේ මිනිස්සු කෙරුවේ? අද සබත් දවස පැදුර අරගෙන යන්න බෑ. වැරද්දක් කරන්නේ. ප්‍රේමදිනී ඒ සබතට වඩා ඒ ව්‍යවස්ථාවට වඩා දෙයක් සිද්ධ වෙලා නැද්ද මෙතන? ඒ සබතේ අධිපතියාණන් වහන්සේ ඇයි අපි සබත පවත්වන්නේ? ස්වාමින් වහන්සේ ඒ දවසේදී විවේක ගත්තා කියලා. අද අලුත් මැවිල්ලක් කරන්නට ඒ ස්වාමිදානන් වහන්සේ පුත්‍රයාණෝ ඇවිල්ලා මේ අලුත් මැවිල්ල ඇති කරන්නට යනවා. ඒ මැවිල්ල ඇති කරලා තියෙනවා.
හැබැයි අපි දකින්නේ අපේ හිත එච්චර තදයි. අපේ හිත එච්චර කුහකයි. කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන හරි මාර්ගයට ඇවිල්ලා කොහොම හරි උත්සාහ කරගෙන යන්නට ගියාම අපි ගණන් හදන අර මිනිස්සයා කරපු පව්වල ප්‍රමාණය. ආරයා නේද? අපි දන්නේ නැද්ද යාගේ නැටිල්ල? අපි දන්නවනේ යාගේ මුළු ඉතිහාසෙම ඔය පරම්පරාවේ මුළු කතන්දර ඔක්කොම ටික අපි දන්නවනේ. දෙවියන්ටත් වඩා වැඩකාරයෝ ඉන්නේ අපි අතර සමහරලාට. දෙවිදුන්ටත් වඩා හොඳට තේරෙන මිනිස්සු සමහර වෙලාවට. කුහකකම. එක පැත්තකින් අපි දන්නේ නැහැ අපේ ජීවිතයන් වලට මොනවද ඕන කියලා. අනිත් පැත්තෙන් අපේ හිත හදවත් තද වෙලා කුහකකම් වලින් පෙරිලා. එනිසා ප්‍රේමවන්තනි මේ ස්වාමින් වහන්සේ එන්නේ දයාව සැනසීම ජීවිතය අරගෙන. ඒ ජීවිතයේ ඒ ජීවනයේ අයිති කරගන්නට නම් අපි ස්වාමින් වහන්සේ තුල අපේ ජීවිත සම්බන්ධ කරගන්නට අවශ්‍යයි. අපිට විශ්වාස කරන්නට සිද්ධ වෙනවා ඒ ස්වාමින් වහන්සේට කරන්නට බැරි කිසිම දෙයක් නැහැ. අපි ගණන් හදාත වැළුවොත් අවුරුදු 38ක් තිස්සේ මේ මිනිස්සයා හිටියා එක ක්ෂණිකයකින් කොහොමද මෙයාව හරියන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියනවා ක්ෂණිකයකින් මට ඒක හරි ගස්සන්න පුළුවන්. දැන් අපිට විශ්වාස කරගන්න බෑ. අපි දුක් විඳපු කාලේ ප්‍රමාණයත් එක්ක සමානුපාතිකව තමයි සෝයේ වේගي අපි අපේ ඔළුවේ ගණන් හදලා තියාගන්න. අපි මෙච්චර කල් දුක් විඳා ඒ නිසා මේක හරියන්න මෙච්චර කාලයක් යන්නට ඕන. ස්වාමීන් වහන්සේ කියන නෑ ඔබගේ නැකිට පැඳුර රැගෙන යන්න. වචන කීපයයි. ඔබ හිතනද මේවා කතන්දර කියලා? සර්ව නැති දෙවිදුන්ට ඔබ හිතනද ඒක කරන්නට බැහැ කියලා? අපි දන්නව නම් අපේ ජීවිතේට මොනවද අවශ්‍ය කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඔබට කියනවා ඔබවම සෝපත් කරනවා. ඒක අදහගෙන අපිට පුළුවන් වෙනට ඕන අපි පුරුදු වෙලා තියෙන සාමාන්‍ය වෙලා තියෙන අපේ ජීවිතය අතහැරලා එතනින් යන්නට. එතනින් නැගිටලා යන්නට. එහෙම නැගිටලා යන කෙනෙක්ව දැක්කම ප්‍රේමන්තිනි අපි සතුටු වෙන්නට අවශ්‍යයි. අද අපේ සංඝයන් වල නිකන් කල්පනා කරලා බලන්න අපි මේ චතාරිකේ සමිඳුන්ගේ උත්ථානය සඳහා සූදානම් වෙනවා. අපි හැමෝම උත්ථාන වෙන්නට ඕන කියලා ආරාධනා කරනවා. හැබැයි කවුරු හරි තමන්ගේ පරණ ස්වභාවයට නැවතීම තිර තියලා උත්ථාන වෙනා ස්වාමින් වහන්සේ තුල නවමැවිල්ලක් බවට පත් වෙලා අපි අතර ජීවත් වෙන්නට පටන් ගත්තම අපි උප්පැන්න සහතිකය හොයනවා ඊට පස්සේ. කුහකකම නෙමේද මේක? සමරන්න යන්නේ උත්ථානය. ස්වාමීන් වහන්සේ තුල අලුත් ජීවිතයක්. හැබැයි කවුරු හරි කෙනෙක්ට ඒ අලුත් ජීවිතය හම්බෙලා නැවුණු ස්වභාවයකට උත්තාන වුණාට පස්සේ අපි අර මිනිස්යාගේ උප්පැන්න සහතික වෙනවා ඊට පස්සේ. අපි කොහෙටද යන්නේ? අපේ ගමන කොහෙටද ප්‍රේමන්තේනි? එනිසා ආදරණීය අම්මේ තාත්තා දුවේ පුතේ මේ දිව්‍ය යාගයේදී කල්පනා කරලා බලන්න. අර බෙත්සෙදා පොකුණ ගාව ඒ අංශභාග රෝගියා සිටියා වගේ අපි හැමෝම අපේ තුවාල ගාව නතර වෙලා ඉන්නවා. දීර්ඝ කාලීනව සුවයක් බලාපොරොත්තු වෙයි. ඒක ශාරීරික වෙන්නට පුළුවන්, ඒක මානසික වෙන්නට පුළුවන්, ඒක ආත්මික වෙන්නට පුළුවන්. අපිට ගැළවීමක් නැහැයි කියලා අපිට හිතෙන්නට පුළුවන්. අපිට කාත් කවුරුවත් නැහැයි කියලා හිතෙන්නට පුළුවන්. අපිට පේන්න පුළුවන් වටපිටාවේ මිනිස්සු අපිට කරන අසාධාරණකම් ටික. අපිට හිතෙන අපිට දකින්නට තියෙන්නේ මිනිස්සු හිතක් පපුවක් නැතිව තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ විතරක් කරගන්නවා, අනිත් කෙනාගෙන අනුකම්පා කරන්නේ නැති කියලා. අර මිනිස්සයත් අර පොකුණ ගාව දැක්කේ ඔච්චරයි. අවුරුදු 38ක් පුරාවටම. හැබැයි එක මොහොතක් එනවා. ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඇවිල්ලා අහනවා ඔබට මොනවද අවශ්‍ය? ඔබට සුවයද අවශ්‍ය? ඔබට සුවයද අවශ්‍ය? ඒ සුවය අයිති කරගන්නට නම් ස්වාමීන් වහන්සේගේ වචනයට සවන් දෙන්න. කල්පනා කරන්නට යන්නට එපා. ඒක කොච්චර අමාරුද? ඒක කොච්චර දුරයිද? මම කොච්චර කාලයක් දුක් විඳද? ඒවා එතුමානන්ට අදාළ ප්‍රශ්න නෙමෙයි. ඒවා අපිට අදාළ ප්‍රශ්න. ඒවා එතුමානන්ට අදාළ ප්‍රශ්න නෙමෙයි ප්‍රේමවන්තයනි. මේ කාලයට මේ අවකාශයට හිර වෙච්ච දෙවි කෙනෙක් නෙමෙයි අපි අදහන්නේ. මේ කාලය සහ අවකාශයේ අතික්‍රමණය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. ඒ නිසා එතුමානන්ට කියන්නට යන්න එපා මම මෙච්චර කල් අසනීප වෙලා හිටියා. මම මෙච්චර කල් ප්‍රශ්නයන් වල හිටියා. මට කවුරුවක්වත් උදර කරන්නේ නැහැ. නොහැකියාව එතුමානන්ට ප්‍රශ්න නෙමෙයි. නොලැබීම් අපිට අනුව නොලැබීම් එතුමානන්ට ප්‍රශ්න නෙමෙයි.
ඒ මොහොත ආපුවම ඒ ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම ඇති කරනවා. අපිට පුළුවන් වෙන්නට ඕන ඒක අයිති කරගන්නට. ස්වාමීන් වහන්සේගේ අවසන් වචනය මීට වඩා බරපතල දෙයක් නොවන පිණිස ජීවත් වෙන්න. ඒ ස්වාමීන් වහන්සේ ඔබ ස්පර්ශ කළයින් පස්සේ ඔබගේ පැරණි ස්වභාවය අතහැරලා අලුත් ස්වභාවයට යන්නට ඔබට ආරාධනා කෙරුවට පස්සේ අනිත් වටපිටාවේ කිසිම කතන්දරයක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි පරිස්සමින් ඊට වඩා බරපතල දෙයක් නොවන විදිහට ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙන්න. අපි ඒක අමතක කරුවොත් අපේ විනාශය බොහොම භයංකාර වේවි. ඒකයි ස්වාමීන් වහන්සේ සුද්ධ සුභාරංචි කියන්නේ සුද්ධ පවිත්‍ර කරලා යක්ෂාවේ සෑම දුර් පරීක්ෂාම විනාශ කරලා පළවා හැරියට පස්සේ මේ දෙවෙනි පැමිණීමේදී ඒ නිවස පිරිසුදු කරලා තියනවා දැක්කට පස්සේ ඒ යක්ෂයෝ ඊළඟට එන්නේ ඊට වඩා සේනාවක් එක්ක. හැබැයි ඒ වෙලාවෙදී අපි අපිරිසුදු කරගෙන හිටියද නිවස උන් ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම මංකොල්ල කනවා. විනාශ කළා දානවා. ඒ නිසා එතුමානන් ඔබව සුව කරනවා නම් ඉඩ දෙන්නේ ස්වාමින් වහන්සේ සුව කරන්නට. අවිශ්වාස කරන්නට එපා, සැක කරන්නට එපා. එතුමානෝ කාව හරි සුව කරනවා නම් ඒකේ ප්‍රශ්න කරන්නට යන්නට එපා. ඒ ස්වාමින් වහන්සේගෙන් තෝරා ගැනීම. එතුමානෝ කාට හරි අලුත් ජීවිතයක් දෙනවා නම් ඔබ ඒ තැනැත්තාගේ පරණ ජීවිතය ගැන ප්‍රශ්න කරන්නට යන්න එපා. ඒක ඔබට මට අයිති කාරණාවක් නෙමෙයි. මේ මොක වුණත් ඔබින් අනතුරුව එතුමානන්ට ප්‍රසන්නව ජීවත් විය යුතුයි. එහෙම නැති වුණොත් ඒකේ විපාකය අපිට බොහොම බරපතල විදිහට මුහුණ දෙන්නට සිද්ධ වෙවි. ඒ නිසා අපි ආශා කරනවා අපි සුළු මොහොතක් අපි දැස් පියාගනිමු. චීමාන ස්වාමිනී එබෙසදාවේ ඒ රෝගී මනුෂ්‍යයා වගේ අද අපිත් අපේ ජීවිතයන් වල විවිධාකාර වූ සොයන් බලාපොරොත්තුෙන් සිටිනවා. ස්වාමීනි අපිට වටපිටාවේ පේන්නේ සිද්ධ වෙන අසාධාරණකම්. අපිට දැනෙන්නේ අපේ දුර්වලතාවයන්. හැබැයි වහන්සේ තුළ ඒ මොහොත උදා වෙද්දී ඒ සුවය ලැබෙන බව විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන්නට අපිව ධෛර්යමත් කළ මැනව. ඔබ වහන්සේගේ සුවය තුළ කෙනෙකු නැගී සිටිද්දී අලුත් මැවිල්ලක් බවට පත් වෙද්දී කුහක කන්දුරලලා ඒ අලුත් මැවිල්ල බවට පත් වෙච්ච පුද්ගලයා සමග ඔබ වහන්සේට ප්‍රශංසා ස්තුති කරන්නට අපේ හදවත් ප්‍රමන්ත ස්වාමිනී ආශිර්වාද කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වහන්සේගෙන්ම අපට ලැබේවා.